welcome back to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකින් තමයි මේ වගේ වීඩියෝ එකක් මම අරගෙන එන්නේ. ඉතින් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති දැනටමත් හැම අවුරුද්දෙම සැප්තැම්බර් මාසේ අපේ ලංකාවට එනවා ලන්ඩන් වල ඉඳලා heart surgeonලා 12-15ක් වගේ ටීම් එකක් ඉන්නවා ඩොක්ටර්ස්ලා නර්ස්ලා. ඉතින් ඒගොල්ලන් හැම අවුරුද්දෙම අපේ රටට ඇවිල්ලා අපේ ලංකාවේ ඉන්න ඉන්දියාවේ ලංකාවේ කරන්න බැරි අමාරුම heart වල ප්‍රශ්න තියෙන ඔපරේෂන් කරන්න තමයි එන්නේ. ඒ හැම ඔපරේෂන් එකක්ම වෙන්නේ නොමිලේ. ඉතින් මම දැන් ඉන්නේ ගාල්ල ජෙට්රින් ලයිට් හවුස් හොටෙල් එකේ. මම මේ ටීම් එකත් එක්ක මේ අවුරුදු ඉඳන් එකතු වෙලා වැඩ කරනවා ට්‍රාන්ස්ලේටර් විදිහට. ඉතින් ඇත්තටම සතුටුයි මට මෙයාලත් එක්ක වැඩ කරන්න එකතු වෙච්ච එක ගැන. මොකද ඒ තරම් මේගොල්ලෝ අපේ රටට ලොකුම ලොකු සේවාවක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ වෙලාවේ මම කරේ අපේ කලින් ඔපරේෂන් කරපු බබෙක්ගේ චූටි බබෙක්ගේ එයා දැන් ලොකුයි. එයාත් එක්ක ඉන්ටර්විව්ස් දෙකක් තිබ්බා ලයිට් හවුස් හොටෙල් එකේ. ඒකට තමයි ගියේ. දැන් මේ අපි ඒක ඉවර කරලා මේ ආවේ අපි ආපහු කරාපිටිය හොස්පිටල් එකට. ඉතින් මේ හැම ඔපරේෂන් එකක්ම සිද්ධ කරන්නේ ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ. ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ හොස්පිටල් එකේ ස්කෑනින් රූම් එකේ. ඉතින් මෙතනත් පොඩි ඉන්ටර්විව් එකක් යනවා. ස්කෑනින් ඩොක්ටර් ඉන්නවා. එතකොට අපේ ලංකාවේ ඉන්න ස්කෑනින් ඩොක්ටර් ගීත්. ඊට අමතරව අපේ heart surgeonලා ඉන්නවා. ඉතින් හරි මේ තියෙන්නේ මම කියපු ඒ ළමයා. එයාගේ මේ ළමයාගේ ඔපරේෂන් එක කරේ යට අවුරුදු 2.5 ඉතින් ඒක සක්සස්. ඊට පස්සේ අපි ආව ගෙන්නලා පොඩි ඉන්ටර්විව් එකක් කරන එකක් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඇත්තටම මම හරිම සතුටුයි මට මේ වැඩේට එකතු වෙලා වැඩ කිරීම කරන්න හම්බෙච්ච එක ගැන. මොකද මාර මම ඇත්තටම ලොකු අත්දැකීමක් ගත්තා. මේ බබාලගේ අම්මලත් එක්ක කතා කරලා ඔපරේෂන් කරන විදිහ බලලා ඔපරේෂන් එකක් සක්සස් වුණාට පස්සේ එයාලා සතුටු වෙන විදිහ දැකලා ඇත්තටම මට මාර සතුටුයි. ඉතින් මම මේ දැන් ඉන්නේ කරාපිටිය හොස්පිටල් එකේ තියටර් එක ඇතුලේ චූටි බබෙක්ගේ heart එකේ ඔපරේෂන් එකක් කරන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මම මුලින් චුට්ටක් බය වුණා. මොකද මම ඊට කලින් කවදාවත් තියටර් එකකට ගිහිල්ලා නැහැ ඔපරේෂන් එකක් බලන්න. ඉතින් මට මේ අවස්ථාව දුන්නට ආපහු මම ටේක් heart එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් කියන්න ඕනේ මේ ඔපරේෂන් කරන බබාලා ඉන්නේ ගොඩාක් දුර. ඇල්පිටිය, වලස් මුල්ල, තංගල්ල ඒ වගේ ගොඩාක් දුර ඉඳන් තමයි එන්නේ. ඉතින් මේගොල්ලෝ හැම අවුරුද්දෙම ඔපරේෂන් වලට එනකොට මේ හැම ඔපරේෂන් එකක්ම නොමිලේ තමයි සිද්ධ කරන්නේ. එයාලා UK වලින් මෙඩිසින් ඉඳන් අරගෙන එන්නේ. ඊට අමතරව ලංකාවට ඇවිල්ලත් එයාලාට අවශ්‍ය කරන බෙහෙත් ටික එයාලා අපේ ලංකාවෙන් මිලදී ගන්නවා. ඉතින් බලන්නකෝ හැම අවුරුද්දෙම ලංකාවට ඇවිල්ලා එයාලා අපේ රටට කොච්චර ලොකු සේවාවක්ද කරන්නේ. මේ චූටි බබාලගේ ඔපරේෂන් ලංකාවේවත් ඉන්දියාවේවත් කරන්න බැරි අමාරුම ඔපරේෂන් තමයි heart එකේ ඔපරේෂන් තමයි මේ ඩොක්ටර්ස්ලා අපේ ලංකාවට ඇවිල්ලා කරන්නේ. ඉතින් ඊට අමතරව හැම අවුරුද්දෙම සැප්තැම්බර් වල එනවා. ඉතින් ඔයාලට මේ ගැන මොනවා හරි දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම දානවා. ඊළඟ අවුරුද්දෙත් මෙයාලා සැප්තැම්බර් වල එනවා. ඉතින් මේ තියෙන්නේ ඔපරේෂන් එක සක්සස් වෙච්ච චූටි බබෙක් තමයි මේ ඉන්නේ. ඉතින් ඒ බබාලගෙත් පොඩි ඉන්ටර්විව් එකක් ගන්නවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් මේ ඔපරේෂන් සක්සස් වුණාට පස්සේ ඒ අම්මලත් එක්ක කතා කරනකොට ඒ අම්මලත් අඬනකොට අපිට ඇත්තටම හරිම සතුටුයි. මේගොල්ලොන් ඇවිල්ලා කොච්චර ලොකු පිනක්ද අපේ මේගොල්ලොන් කරගන්නේ කියලා හිතනකොට ඇත්තටම සතුටුයි.
ඉතින් ඊට අමතරව කියන්න ඕනේ දැන් මේ අවුරුද්දේ කරපු ඔපරේෂන් සක්සස් වුණ ඔපරේෂනේ බබාලව ඊළඟ අවුරුද්දෙත් මෙයාලා ආවට පස්සේ මෙයාලා ස්කෑන් කරලා බලනවා මේ බබාලගේ හෙල්ත් එක කොහොමද මේගොල්ලෝ නිරෝගීද තව මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා අනිවාර්යෙන් බලනවා. ඊට අමතරව යාළුවට තව මොන හරි ඔපරේෂන් වලට යන්න ඕන නම් ඒවත් අනිවාර්යෙන්ම කරනවා. ඉතින් ඔන්න මේ තියෙන්නේ ලාස්ට් ඩේ එක මේනේ ડોක්ටර් කීත්. ඉතින් මේ කරාපිටිය හොස්පිටල් එකෙන් මේගොල්ලොන් අපේ ටීම් එකට ඇප්‍රීසියේෂන් එකක් කරලා පොඩි සුයිනේ එකක් දුන්නා. ඉතින් ඇත්තටම අපේ හරිම සාර්ථක වුණා මේ පාරේ ඔපරේෂන් ටික. ඔපරේෂන් 16ක් කරා 16ම සක්සස්ෆුල්. ඉතින් ටේක් හાર્ට් මර්සි මිෂන් එක ගැන ඔයගොල්ලන්ට තව විස්තර දැනගන්න ඕනේ නම් www.takeheartmercymission.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට තව විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට මොන හරි මේක ගැන විස්තර දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම රිප්ලයි එකක් දෙනවා. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. තවත් ලස්සන වීඩියෝ එකක් ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. Thank you for watching. Bye bye.